ආයිබෝවන් රඟ 10කින් 9ක් එක දිගට පරාජය වෙලා තියෙන වෙලාවක එර්ත් රෙල්ම් එක වෙනුවෙන් තරඟ වදින සටන්කරුවන් පිරිසක් ඉතිහාසයට වඩා පැරණි තරගයක් සහ පොළවේ පැවැත්ම වෙනුවෙන් සටන් කිරීමට තෝරාගත් ශූරයන් පිරිසක් අභිරහස් රැගෙන සලකුණක් අපේ ලෝකෙ වෙන එර්ත් රෙල්ම් නම් වතාවක් පරාජය වෙලා තවත් එක් පරාජයකින් ඒ සදාටම අවුට්වර්ල්ඩ් එකට යටත් වෙනවා සහ කඳු රජ කරනවා මේ තමා මෝඩල් කොම්බට් ගේම් සිරිස් එකේ අති සාර්ථකත්වය නිසා එය මත පාදක වෙලා නිර්මාණය කරපු මෝඩල් කොම්බට් 2021 මූවී එක. මේකේ වෙන්නේ උපතින්ම ශූරයන් පිරිසක් ඉන්නවා. ඔවුන් තමා එර්ත් රෙල්ම් එක වෙනුවෙන් සටන් කරන්නේ. ඒකට උන්ට ආවේනික අර්කනා බලයක් යොදා ගන්නවා. නමුත් එක ප්‍රශ්නය අවසන් සරණ ඉතාමත් ලං වෙලා තිබුණත් එර්ත් රෙල්ම් එකේ ශූරයන් තාමත් පුහුණුලා නැහැ. ඉතින් අපි බලමු මොකද්ද මේ රැගෙන සලකුණ? කවුද මේ ශූරයන් කියන්නේ? මොකද්ද මේ තරගය? ඉතාම කුතුහලයෙන් බලන්න බලන්න මේ ෆිල්ම් එක විනාඩියක්වත් මිස් කරගන්න එපා. අපි යමු වීඩියෝ එකට. ඒ වගේම මතක් කරන්න ඕනේ ඔයාට තාමත් අපි සබ්ස්ක්‍රයිබ් කරන්න බැරුණා නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. මේ තමයි සිනමැටික් එජ් ෆිල්ම් රීකැප්. මේ කතාව පටන් ගන්නේ අතීත කතාවකින්. ඒ 1617 ජපානයේදී. එක කුඩා ගමක තම බිරිඳ පුතා සහ කුඩා දියණිය සමග සතුටින් ඉන්න මොහුගේ නම තමයි හන්සෝ හසාෂි. ඔහු ගෙදරට වතුර අරන් එන්න ගිය වෙලාවක ඔහුව හොයාගෙන කෙනෙක් ඔහුගේ ගෙදරට එනවා. ඔහුව දකින මේ හන්සෝගේ බිරිඳ හොඳට බය වෙලා ඉන්නේ. ඒ තමයි බිහාන්. ඔහු වැයකින් හන්සෝගෙන් ඇහුවා ඇයි මොනවත් කියන්නේ නැහැ. ඒකට ඔහුට තරහ යනවා. ඒ වගේම පෙන්වනවා ඔහුට යම් අයිස් පාලනය කිරීමේ බලයක් තියෙනවා කියලා. ඔන්න මේ අතරේ වතුර ගේන්න ගිහිල්ලා ඉන්න හන්සෝට තම බිරිඳගේ කෑ ගැසීම ඇහිලා තම නිවස වෙත ඉතාම ඉක්මනින් දුවගෙන යනවා. ඒත් ඔහු දකින්නේ තම බිරිඳ සහ පුතා මිය ගිහිල්ලා අයිස් කුට්ටි වෙලා ඉන්න ආකාරය. මේ හන්සෝ හසාචි කියන්නේ එවක ජපානයේ අති දක්ෂ සටන්කරුවෙක්. ඔහුට දුක් වෙන්නවත් වෙලාවක් නැහැ. බිහාන්නේ කාරු සටන්කරුවන් හන්සෝ එක්ක සටනට එනවා. ඒත් ඒ හැමෝම ඉතාම ලේසියෙන් පරාද කරන හන්සෝ බිහාන්න හොයාගෙන ගිහිල්ලා දෙදෙනා අතර දරුණු සටනක් මේ විදිහට ඇති වෙනවා. අවසානයේ බිහාන් හන්සෝට ඔහුගේම පිහින් අනින වෙලාවේ හන්සෝ කියන්නේ මගේ මූණ මතක තියාගන්න කියලා විතරයි. බිහාන් ගියාට පස්සේ හන්සෝට ඔහුගේ කුඩා දියණියගේ හඬ ඇහෙනවා. ඔහු නිවස දෙසට බඩ ගහගෙන යන්න උත්සාහ කරා. අවසානයේ ඔහු මිය යනවා. ඔහු මිය යද්දී ඔහුගේ අතේ යම් සලකුණක් පේන්න තියෙනවා. ඔව් මේ තමයි ඩ්‍රැගන් සලකුණ. ඒත් එක්කම ඔහුගේ සිරුර දැවිලා අතුරුදහන් වෙනවා. ඔන්න ඊට ටික වෙලාවකට පස්සේ එතෙන්ට කෙනෙක් එනවා. මේ තමයි මාස්ටර් රේඩන්. ඔහුට පුළුවන් අකුණු පාලනය කරන්න. ඔහු හන්සෝගේ ගෙදර ඇතුළට ගිහිල්ලා ඔහුගේ කුඩා දියණිය අරගෙන යනවා පෙන්නනවා. මෙතනින් තමයි මේ ෆිල්ම් එක පටන් ගන්නේ. දැන් වර්තමාන කතාවේදී යම් කෙනෙක් MMA තරගයක තරග කිරීමට ලෑස්ති වෙන ගමන් ඉන්නේ. ඒ තමයි කෝල් යන්. ඔහුට සපෝට් කරන්න ඉන්නේ ඔහුගේ වයිෆ් ඇලි සහ දුව එමිලි විතරයි. තරගය අතරතුර කෝල් පාර කීපයක් එල්ල කරත් අවසානයේ ප්‍රතිවාදී අතින් ඔහු පරාද වෙනවා. මෙතනින් මේ සීන් එක කට් වෙලා මේ පෙන්වන්නේ අවුට්වර්ල්ඩ් සීන් එකක්. මේ අවුට්වර්ල්ඩ් කියන්නේ රෙල්ම් කොයින්ම තියෙන භයානකම සහ දරුණුම රෙල්ම් එක. දැන් සබ්සීරෝ කියලා හඳුන්වන බිහාන් මතකයිනේ මෙයා තමයි හන්සෝව මැරුවේ. තම නායකයා වන ෂැන්සුන් හම්බෙන්න ඇවිල්ලා කියනවා ඔවුන් එර්ත් රෙල්ම් අල්ලගෙන ඉන්නේ සැලසුම් සකස් කරමින් සිටිනවා සහ හන්සෝගේ පරම්පරාවේ කෙනෙක් තාමත් ජීවිතුන් අතර සිටින බව දන්නවා. නමුත් Tamanට එක තර්ජනයක් විදිහට පේන්නේ නැහැ කියලා. ඒත් ලොක්කම ඒකට කැමති වෙන්නේ නැහැ. ඔහු කියනවා එර්ත් රෙල්ම් එකේ ඉන්න හන්සෝගේ පරම්පරාවේ එක චැම්පියන් කෙනෙක්වත් ඉතුරු කරන්න එපා කියලා. දැන් අර MMA සටන ඉවර වෙලා කෝල් මූණ හොදන්න යද්දි එකපාරම කණ්ණාඩියෙන් මේ වගේ කෙනෙක් කොට පේනවා. මේක මොකක්ද කියලා හිතා ගන්නවත් බැරි ඔහු එතනින් එළියට එනවා. ඒ එළියට ආවට පස්සේ කෙනෙක් ඔහුත් එක්ක කතා කරන්න එනවා. ඇවිල්ලා එයා තිබුණු අඩුපාඩුවෙම කියලා තරංගේ මේ දේවල් කරන්න එපා කියලා පොඩි දේවල් ටිකක් කියලා අහනවා අර සලකුණාවේ කොහෙන්ද කියලා. එතකොට එයාගේ දුව කියනවා ඒක කෝල් ඉපදෙන දවස් නම් තිබිලා තියෙන කියලා. එහෙම කියලා කෝල් එයාගේ සලකුණ පෙන්නලා එතන යනවා. ඒකත් අර හන්සෝගේ අතේ තිබුණා වගේම ඩ්‍රැගන් සලකුණක්. එහෙම ගිහිල්ලා
කෝල්ලයාගේ බිරිඳ සහ දුවත් එක්ක රාත්‍රී ආහාරය ගන්න වෙලාවේ හිම වැටෙන්නේ නැති මාසයක් වුණත් එකපාරම හිම වැටෙන්න ගන්නවා. මේකට කට්ටිය පොඩ්ඩක් සතුටුන් වගේ හිටියත් දේවල් ෆ්‍රීස් වෙන්න ගත්තම තමයි හැමෝම බය වෙන්නේ. ඔව් මේ වෙන කවුරුත් නෙමෙයි. මේ තමයි සබ්සීරෝ. ඔහු මේ විදිහට කෝල්ලයන්ව හොයාගෙන තමයි ඉන්නේ. කෝල්ට කිසිම අදහසක් නැහැ මේ මොකද වෙන්නේ කියලා. ඒත් එක්කම අර කලින් හම්බෙලා කතා කරපු ජිප් එකක් අරගෙන ඇවිල්ලා කෝල්ට කියන ඉක්මනට නගින්න කියලා. කෝල්ල හොදන්නේ නැති වුණත් සබ්සීරෝගෙන් බේරෙන්න වාහනයට නගිනවා. ඒත් එක්කම ආපු කෙනා වාහනේ අරගෙන යනවා. ඊට ගමන් ඔහු කියනවා මගේ නම තමයි ජැක්ස්. අර වගේ පස්සෙන් ආව සබ්සීරෝ එයා අපි වගේ අය හොයාගෙන එනවා කියලා. ජැක්ස් එයාගේ මාක් එක පෙන්නනවා. ඒක දකිනකොට කෝල්ට පොඩ්ඩක් පුදුම වෙනවා. මොකද කෝල් කලින් හිතාගෙන හිටියේ ඒක ඔහුගේ බර්ත් මාක් එකක් කියලා. ජැක්ස් කියනවා අපිව තෝරගෙන තියෙන සටන් කරන්න එයින් දෙකට ලෑස්තිලා ඉන්න කියලා. එකපාර මේ වුණ දේවල් කෝල්ට වගේම එයාගේ පවුලයට හිතා ගන්නවත් බැහැ. ඔහොම කතා කර කර ගිහිල්ලා ජැක්ස් වාහනේ අතුරු පාරකට හරවනවා. හරවදි දකින්නේ ඒ පාර ඉස්සරහා හිටගෙන ඉන්න සබ්සීරෝව. ජැක්ස් වාහනෙන් බැහැලා කෝල් ඔයා වාහනේ අරගෙන පවුලයව මෙතනින් අරගෙන යන්න. ගිහිල්ලා සොන්ඩ බේට් කියලා කෙනෙක් ඉන්නවා එයාව හොයාගන්න කියලා ජැක්ස් තනියම සබ්සීරෝට මුහුණ දෙන්න යනවා. නමුත් ඒක නිකන් මැරෙන්න බලාගෙන ගියපු සටනක් වගේ. මොකද ජැක්ස් කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක්. සටන මේ විදිහට යද්දි සබ්සීරෝ ඔහුගේ තුවක්කුව අයිස් කරනවා. අන්තිමට මෙහෙම තමයි දෙන්නගේ ෆයිට් එක ඉවර වෙන්නේ. ජැක්ස්ව මැරෙන්න දාලා ඔහු එතන යනවා. මේ අතරේ කෝල් ඔහුගේ බිරිඳ සහ දුවව ගෙදරින් තියලා බ්ලේඩ් හොයාගෙන යනවා. බ්ලේඩ් ඉන්න තැන ජැක්ස්වට කියපු හින්දා ඒ ගමන වැඩි අමාරුනේ නෑ. ඕමාරි ජැක්ස් කියපු තැනට ගිහිල්ලා ඉස්සරහට ඇවිදගෙන යනකොට එකපාරම ඇය ඇවිල්ලා ඔහුට පාර දෙනවා. නමුත් කෝල් ඔහුගේ ලකුණ පෙන්නලා තමන්ව ජැක්ස් එව්වේ කියලා බ්ලේඩ්ට පැහැදිලි කරාට පස්සේ ඇය ඔහු ගෙදර ඇතුළට අරගෙන යනවා. බ්ලේඩ් ජැක්ස් එක්ක එකතු වෙලා අවුරුදු 7ක් තිස්සේ මේ ඩ්‍රැගන් මාක් තිබුණ අය ගැන වගේම මේ ගැන විස්තර හොයලා. ඇයි කියන්නේ අපි පෘථිවිය වගේම අපි දන්නවත් නැති තවත් ලෝක තියෙනවා කියලා. අතීතේ ඉඳන් මේ ලෝකෙක අපි සටන් කරා. ඒ විදිහට එක රෙල්ම් එකක් එක දිගට අපිව දහවතාවක් පරාද කරොත් අපි ඒ රෙල්ම් එකට යටත් වෙනවා. අපි මේ වෙනකොට අවුට් රොයල් දෙකට තරග 9ක් පෙරදිලා ඉන්නේ. තව එකක් පෙරදුනොත් අපි ඉවරයි. ඔයාගේ වගේ ওই ඩ්‍රැගන් මාක් එක තියන අය තමා මේක සටන් කරන්න පුළුවන් චැම්පියන්ස්ලා කියන්නේ. මට මාක් එකක් නෑ. ඒ ජැක්ස්ට තියෙනවා. තරගයේදී ඔයා ලෑස්තිලා ඉන්න ඕනේ. මේ තරග වලට කියන්නේ මෝටල් කොම්බැට් කියලා. ඒ වගේම සොන්න පැහැදිලි කරන්නේ සබ්සීරෝ මේ වගේ ලකුණු තියෙන අය පස්සේ එනවා කියලා. මේත් එක්කම ඒ ගේ ඇතුලෙන් කවුරුර කෑ ගන්න සද්දයක් ඇවිල්ලා කෝල් ගිහිල්ලා බලද්දි කෙනෙක්ව බැඳලා ඉන්න ඔහු දකිනවා. ඒ තමා කේනෝ. ඔහු අති දක්ෂ ඕස්ට්‍රේලියානු පොලිස් නිලධාරියෙක්. එයාව බැඳලා තින්නේ එයාට තියෙන ඩ්‍රැගන් මාක් එකක්. එයාව කැමැත්තෙන් මේ වැඩේට ගෙන්න ගන්න බැරි වුණ නිසා තමයි මේ විදිහට බැඳලා තියෙන්නේ. ඔන්න ඒත් එක්කම එතන ලයිට් ඔෆ් වෙලා කවුරුරි මෙයාලට පාර දෙන්න පටන් ගන්නවා. ඒත් වැඩේ තියෙන්නේ ඒ කෙනාව පේන්නේ නැහැ. ඒ කෙනා කිව්වට ඇත්තට මේ මිනිස්සෙක් නෙවෙයි. ලිසාඩ් කෙනෙක්. මේ දින සටන් කරනවා. ඒත් ඉතින් සටන් කරන්න හරියට කෙනාව පේන්නේ නැහනේ. කොහොම හරි කේනෝගේ ඇසිඩ් වගේ කෙලවලි දාලා තිබුණු දම්වැල් ගලවලා උත් එක සටනට යනවා. ඊට පස්සේ කේනෝ විලක්කුවක් අරගෙන ඒක පත්තු කරලා උගේ ඇඟට තියලා පිහින් අයිනවා. ඔන්න දැන් නම් බොරව පේනවා. කොහොම හරි තිබුණට තේරිලම පේනවා කියලා ඔන්නෝ පේන්නෙනවා. ආවට පස්සේ මේ විදිහට සටන ගිහිල්ලා අන්තිමට කේනෝගේ පපුව විදලා හදවත උදුර ගන්නවා. බ්ලේඩ් ඕනේ මෝටල් කොම්බැට් එකට රෙඩි වෙන්න. ඒකට මාස්ටර් රේඩන්ගේ දේවල් හොයා ගන්න ඕනේ. බ්ලේඩ් දන්නවා එක හොයාගන්න පුළුවන් ලීසිම් ක්‍රමේ තමයි කේනෝ කියලා. මොකද කේනෝ එතන දන්නවා. ඒත් ඔහු ඒකට කැමති වෙන්නේ නැති හින්දා බ්ලේඩ් කරන්නේ ඩොලර් මිලියන 3ක් දෙන්නම් කියලා බොරුවක් කියලා ඌ මේකට කැමති කරගන්න එක. ඊට පස්සේ කේනෝගේ යාළුවෙක් ගුවන් යානයකින් කට්ටිය ගමන යන්න පටන් ගන්නවා. එහෙම ගිහිල්ලා කාන්තාරයකින් බැහැලා එතන හොයන්න පටන් ගන්නවා. උන් පැය ගාණක් හිව්වත් එතන හොයාගන්න ටිකක් අමාරුයි. උන් හොය ඉන්නකොට කෙනෙක් හම්බ වෙනවා. ඒ තමයි ලිව් කැන්. එයාට පුළුවන් ගින්දර පාලනය කරන්න. ඒ එර්ත් රෙල්ම් එකේ චැම්පියන් කෙනෙක්. ඊළඟට ඔහු මේ කට්ටියව රේටන්ගේ ටෙම්පල් එකට එක්කගෙන යනවා. ඒ මැරකට මෙයාලා දකිනවා සබ්සීරෝ එක සරන් කරලා තුවාලනු ජැක්ස් ඇතුළු ඉතිරි චැම්පියන්ස්ලා හැමෝම මේ ටෙම්පල් එකේ ඉන්නවා කියලා. බ්ලේඩ් දැන් තමයි දන්නේ ජැක්ස්ට මෙහෙම වෙලා කියලා. එයා ඒකට ඉතාම දුක් වුණත් ලියු කැන් කියනවා බය වෙන්න එපා. මේ හැම රෙල්ම් එකම තියෙන ටෙක්නොලොජි එක අපි ගාව තියෙනවා.
අප මෙයාව බේර ගන්නවා කියලා. ලියුකැන් ඊළඟට ඕල් සොන්යා සහ කෑනුව රේඩ්නෝ හැම්බෙන්න එක යනවා. හැබැයි මෙයාලව දකින රේඩ්නි මෙයාලා ගැන සතුටු වෙන්නේ නැහැ. ඕ කියනවා සටනට මුහුණ දෙන්න තරම් හැකියාවක් මෙයාලට නැහැ කියලා. මොකද මෙයාලට කිසිම හැකියාවක් නැහැ ඕට්වර්ල්ඩ් එකේ චැම්පියන්ලා එක්ක හැරෙන්නවා. මේ නිසා ලියුකැන් කරන්නේ මෙයාලත් එක්ක පුහුණු වෙන්න පටන් ගන්න. හැබැයි පුහුණුව පටන් ගන්න කලින් එකපාරම ඒ දේවල් එතකොට සබ් සීරෝ එනවා. එයා එනකොට එතනින් ලියුකැන් සබ් සීරෝ එක සටනට ගියත් සබ් සීරෝ පාරක් ගන්න පුළුවන් ඉන්නේ නැහැ. සබ් සීරෝ ලියුකැන්ට පහර දෙනකොට ඔහුගේ සහෝදර කුංලාව මේ විදිහට ඇවිල්ලා ඌව බේර ගන්නවා. ඔන්න ඒත් එක්කම ෂැන්සුන් මිලීනා සමග දේවාලයට එනවා. ඇවිල්ලා සබ් සීරෝ එක එකතු වෙලා මෙයාලට පහර දෙන්න යද්දිම එතෙන්ට රෙයිඩන් එනවා. රෙයිඩන් කියනවා නිල වශයෙන් තරගය පටන් ගන්න කලින් මේ විදිහට සටන් කරන්න බෑ. එහෙම කියලා රෙයිඩන් ඒ දේවාලයේ වටේට බල ශේෂ්ත්‍රයක් නිර්මාණය කරනවා. ඊළඟට එයාලා ගියාට පස්සේ ලියුකෙන් මේ කට්ටියට අර්කනා බලය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරනවා. මේ අර්කනා බලය කියන්නේ මේ චැම්පියන්ස්ලාගේ ඉන පව එකත් එක්ක එන දෙයක්. ඒක ඕනෙම විදිහේ බලයක් වෙන්න පුළුවන්. අර්කනා බලය මතු කරගන්න එක එක්කෙනාට තමන්ගේ ආවේනික ක්‍රමයක් හොයාගන්න ඕනේ. අර ඩ්‍රැගන් මාක් කියන්නේ අර්කනා බලය මතු කරගන්න පුළුවන් වෙන විදිහේ තෑග්ගක්. ඒක නැතුව අර්කනා බලය අවදි කරගන්න බෑ. මෙයාලා වර සටන් වලට දාන්නේ තමන්ගේ අර්කනාව හොයන්න සටන් කරන්න. ඒත් බ්ලේඩ් යන්න හැදුවත් එයාට යන්න දෙන්නේ නැහැ. මොකද එයාට ඩ්‍රැගන් මාක් එකක් නැහැනේ. මේ දෙන්න පැය ගණන් පෝලිං කරත් කාටවත් අර්කනාව අවදි කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඔන්න මේ වෙද්දී ජැක්ස්ට රොබෝ අත් දෙකක් හයි කරලා තියෙන්නේ. ඒත් ඒ අත් දෙකෙන් වැඩක් කරගන්න ටිකක් අමාරුයි. මේ හින්දා ජැක්ස් ඉතාලම දුකින් ඉන්නේ. බ්ලේඩ් ගිල්ලා කරන්නේ ජැක්ස්ගේ හිත හදන එක විතරයි. ඔන්න දැන් රාත්‍රී ආහාර ගන්න අතරතුර කීනෝ වැඩිපුර කතා කරන නිසා ලියුකෙන් සහ කුංලාවෝ අවශ්‍යනවා. මේකට හොඳටම තරහා ගිහිල්ලා කේනෝ කෑ ගහගෙන යනවා. ඔන්න මේව කෑ ගහගෙන ගිහිල්ලා කේනෝගේ අර්කනා බලය මතුවෙනවා. ඒකේ අර්කනා බලය මොකද්ද? මොකද දකුණු රෙහින් උඩ ලේසර් කිරණ විමෝචනය කරන්න පුළුවන්. අන්තිමට විතාම්ස්තරින් කෑ ගහනවා මම දැනගෙන හිටියම වතුම මුලින්ම මේක අවදි කරගන්න කියලා. මේ විදිහට ටික දවසක් ගියත් කෝල් කොච්චර try කරත් දිගින් දිගටම try කරත් ඔහුට ඔහුගේ අර්කනා බලය අවදි කරගන්න බැරි වෙනවා. මේ නිසා රේඩන් කෝල්ට එන්න කියලා කියනවා. ඔයා හංසෝ පරම්පරාවෙන් පැවතෙන්නේ. ඔයාට පේන දර්ශනය හංසෝ මිය ගියාට පස්සේ ඔහු අපායේ දරුණුම තැනට වැටිලා ඒකේ සැරිසරන එකක්. නමුත් ඔයා මං හිතපු තරම් සුදුසු චැම්පියන් කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඔයා ආපහු ගෙදර යන්න කියලා ඔහු ආපහු ගෙදරට යනවා. මේ අතරේ ෂැන්සුන් නයිටාරා රේකෝ සහ කබාල් නව සටන් කරුවන් එකතු කරගන්නවා. කබාල්ට කේනෝන් සමග පරණ කණුදෙනුවක් තියෙනවා කියලා ඒ වෙලාවේ කියනවා. ඔන්න ඒත් එක්කම එතන තියෙන ලොකු දොර අරගෙන විශාල ප්‍රමාණයක කෙනෙක් එනවා කියලා පෙන්නනවා. ඔහු තමයි බ්‍රින්ස් ගෝරෝ. දැන් අර දේවාලයේ වටේ තියෙන ආරක්ෂක බල ශේෂ්ත්‍රයේ හින්දා ඒක ඇතුළට ෂැන්සුන්ට යන්න බෑ. නිසා කබාල් ගිහිල්ලා කරන්නේ කේනෝව හම්බෙලා ෂැන්සුන්ගේ පැත්තට එන්න පොළඹවන එක. මොකද මෙයා දන්නවා කේනෝ තමයි මෙතනින් රවට්ට ගන්න පුළුවන් එකම කෙනා කියලා. කේනෝ ලේසර් බලයෙන් අර ආරක්ෂක බල ශේෂ්ත්‍රය විනාශ කරනවා. ඔන්න එතකොටම ෂැන්සුන් එතනට ආයි කට්ටියත් එක්ක එනවා පහර දෙන්න. මේ අතරේ ප්‍රින්ස් ගෝරෝ කෝල්ගේ පවුලේ අය පස්සේ යනවා. අත් හතරක් තියෙන අති විශාල ප්‍රමාණයක් කෙනෙක් එක්ක සරන් කරන්න බෑනේ අර කරන්න તો කෝල්ට හොඳටම වදිනවා. මෙහෙම දෙන්න සටන් කරලා ගෝරෝ කෝල්ව පරාජය කරන්න ඔන්න මෙන්න තියෙද්දි කෝල්ගේ වයිෆ් එකපාරම දුවගෙන ඇවිල්ලා ගෝරෝට පොරවකින් පහර දෙනවා. පහර දීලා එතන තිබ්බ වාහනයක් ඇතුළට දුවනවා. ඒකට තරහ එන ගෝරෝ කෝල්ව විසි කරලා දාලා ඔහුගේ බිරිඳ පස්සේ පන්නනවා. පන්නලා වාහනේ ළඟට ගිහිල්ලා ඒ වාහනේට පහර දෙනවා මේ විදියට. පහර දීගෙන ගිහිල්ලා ඇයව එළියට ඇදලා දාලා ඇයව අල්ලගන්න යනකොටම කෝල්ගේ අරකනා බලය මේ විදියට මතුවෙලා රන්වන් සන්නන්ත ඇඳුමක් මතුවෙනවා. ඊට පස්සේ පටන් ගන්න සටනින් ඔහු ගෝරෝ මරා දමනවා මෙන්න මේ විදියට. මේ අතරේ අර දේවාලයට ආපු කට්ටිය එක්ක අපේ චැම්පියන්ලා සටන් කරනවා. මෙහෙම සටන් කරද්දී කුංලාව් නිටාරාව මරලා දානවා. ඔන්න දැන් ඒ වෙලාව ඇතුළේන සටනකින් සොන්නයාගේ ඇඟවලට ගලක් වැටලා තියෙන්නේ. ඒක අයින් කරන්න ජැක්ස්ට උදව් කරන්න කවුරුවත් නැහැ. ඔහුට තනියමින් ගල උස්සන්නත් බෑ. වෙන කරන්න දෙයක්වත් නැහැ. ඇයව බේර ගන්න ඕනේ. ජැක්ස් නැවතත් ගල උස්සන්න උත්සාහ කරද්දී ඔහුගේ අරකනා බලය මතුවලා අර දාලා තිබුණු රොබෝවත් ලොකු වෙලා විශාල වෙලා ශක්තිමත් වෙනවා.
එතන වෙන සටන ඇගත්‍රෙල්මිගේ චැම්පියන්ලට සුභවාදී විදිහට පේෙන් නැති හින්දා ක්‍රේඩ් ඔහු ආරක්ෂා කරන්න තැනකට එක්කන යන්න හදද්දී ෂැන්සුන් කුංලාව වල්ලගෙන ඔහුගේ ආත්මය උරාපනෝ උරාබිල හෝ මරා දමන ඒත් එක්ක මෙතන ඉතුරුණ කට්ටියව අරගෙන රයිඩන් ඔයිට එක්කට යනවා රේඩන් මෙතන යන්නේ බයට නෙවෙයි තරග නීතිවලට අනුව ඔහුට මේ සටන්වලට සම්බන්ධ වෙන්න බෑ කොහොම හරි කුංලාවෝගේ අහිමිවීමත් එක්ක ඒකෙන් ඉතාම දුකින් ඉන්නේ රේඩන් කෝල්ට හංසෝගේ කුණායාවිද දීලා කියනවා මම මේ හංසෝ මැරුණ දවසේ ගත්තේ දැන් මේක ඔයා පාවිච්චි කරන්න කියලා තරගාවලිය තාම ආරම්භ වෙලා නැතත් හොට්ටුවලට ගියයි තරග නීති කඩලා මෙයාලට ඇටැක් කරන නිසා පෝල් රේඩන් කියනවා අපි මෙහෙම ඉඳලා හරියන්නේ නෑ අපි ඔවුන් තනි කරලා පාර දෙන්න ඕනේ ඒ නිසා අපි ඔවුන් ඉන්න තැන්වලට යවන්න අපි ඉතුරු විදිය බලා ගන්නම් කියලා ඊට පස්සේ අපේ සටන්කරුවන් වෙන වෙනම සතුරන් සමග සටනට ගිහිල්ලා මේ විදිහට උන්ට පාර දෙනවා. කොහොම හරි කේනෝ බ්ලේඩ්ට පාර දෙන්න ආවට පස්සේ ඇය කේනෝ මරලා දානවත් එක්කම ඇයට සලකුණ මාරු වෙනවා. ඉතුරු සටන වෙන්න මෙහෙම. මේ සටන් වලින් පස්සේ ඇත්‍රෙල්මගේ ආරක්ෂකයන් ෂැන්සුන්ගේ බලවේගයන්ට එරෙහිව ජයග්‍රහණය කරන බව පේනවා. මේ නිසා සබ්සීරෝ අර්ත් රෙල්ම් එකට ගිහිල්ලා පෝල්ගේ බිරිඳ වන ඇලිසා එමිලි වරන් ගිහිල්ලා අයිස් කරලා දානවා. ඊට පස්සේ සබ්සීරෝ ගිහිල්ලා කෝල්ට හොටුවාවක් දීලා කෝල්ව ඔහුගේ බිරිඳ සහ දුව වයිස් කරු තැනට ගෙන්න ගන්නවා. කෝල් ඔහු සමග සටන් කරන විට සබ්සීරෝව පරද්දනවා. හැබැයි අර කෝල්ට දුන්න කුණා ආයුධ දීප්තිමත්ව පත් වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම හංසෝ අපායෙන් ස්කෝපින් ලෙස ආපහු පැමිණෙනවා. ආයෙත් ඒ දෙන්නගේ සටන මේ විදියට යනවා. අන්තිමේදී ස්කෝපියන් සහ කෝල් එකතු වෙලා සබ්සීරෝ පරද්දනවා. ස්කෝපියෝ තම ගිනි බලයෙන් සබ්සීරෝ පුළුස්සල මරලා දානවා. ඔහු කෝල්ට ස්තුති කරලා කියනවා තම පරම්පරාව රැකගන්න කියලා. අන්තිමට ෂැන්සුන් නැවත ප්‍රමිල්ල තර්ජනය කරත් රේඩන් ඔහු අවුට්වර්ල්ඩ් එකට පනවලා දානවා. රේඩන් කියනවා අපි තව සටන්කරුවන් හොයාගන්න ඕනේ. මොකද අවුට්වර්ල්ඩ් එක කවදාවත් අපිට පාඩු වෙන්න දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ කෝල් සහනිත් අය නව සටන්කරුවන් සොයාගෙන ගමන ආරම්භ කරනවා. පළවෙනි ෆිල්ම් එක මෙන්න මේ විදිහට තමයි ඉවර වෙන්නේ. කොහොම හරි මේක දෙවෙනි ෆිල්ම් එකත් මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසේ එනවා කියලා තියෙනවා. ඒ වගේම ඔයාලා මොකක්ද හිතන්නේ මේ ෆිල්ම් එක ගැන? හිතනදී අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. අපි සබ්ස්ක්‍රයිබ් කරන්න බැරුණා නම් දැන් සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයාලා හැමෝටම ජය වේවා.